FM News First. එනිසා මම දැක්ක අප්‍රේල් වලදී නේද වැටෙනවා නේද ආර්ථිකය කඩා වැටෙනවා කියලා මම හිතන ඔබතුමා ගියත් දැන් අර අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණේ ඔබතුමාලගේ පක්ෂේ. අප්‍රේල් මාසයේ වන විට ආණ්ඩුව බිඳවැටෙන බවට විපක්ෂය නගන චෝදනා සහ ඒ සම්බන්ධව රජයේ ආර්ථිකයේ ඇති ස්ථාවරත්වය ගැන ජනාධිපති අනුර කුමාර විජේනායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තම අදහස් දක්වා අප්‍රේල් වල වැටෙන කතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ඉදිරිපත් කරන්නේ මේ බිලියන 500 වෙන්කිරීම හරහා සිදුවියකේ ආර්ථික ප්‍රතිවිපාක කියලා තමයි උන්ගේ අදහස. හැබැයි අපි තාමත් හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිත වැඩ කරපු ආණ්ඩුවක්. ඒ නිසා අපි බැලුවොත් මේ 2025 වසර බැලුවොත් 2025 වසරේ අපිට අපේ රටේ ආර්ථික ශේත්‍රය තාමත් වැදගත් සාධක ගණනාවකින් අපි වාර්තා තබලා කිනවට වඩා හොඳ ජයග්‍රහණ ලැබලා තිබෙනවා. පළවෙනි එක ගත්තොත් තමුන්වන්සලා දන්නවා අපේ රටේ භාණ්ඩාගාර ගිණුම දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම ගියේ OD එකේ බැංකු අයිරාවකින් සමහර වෙලාවට 30 පොලි අනුපාතයේ 33 36 වගේ පොලියක් ගෙවුවා මේ බැංකු අයිරාව වෙනුවෙන්. කොච්චර බැංකු අයිරාවක් තිබුණාද? 2018 බැංකු අයිරාව බිලියන 180යි. ටෙසරි එක බිලියන 180ක අයිරාවක් එක තමයි ගමන් කරේ. 2019 බිලියන 274යි. 2020 බිලියන 575යි. 2021 බිලියන 821යි. ඒ කියන්නේ ආණ්ඩුවේ account එක OD වෙලා තිබුණා බිලියන 821ක 2021. හැබැයි මම කියන්න කැමතියි 2025 නොවැම්බර් වෙනකොට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර account එකේ ධන අගය බිලියන 1202යි. 2021කට සාපේක්ෂව එදා බැංකු අයිරාව බිලියන 800යි. අද ධන අගය 1200 කියන්නේ බිලියන ට්‍රිලියන 2ක ඉහළ යාම. ඒක ඉතා වැදගත් අපේ රටේ ආර්ථිකය. මම හිතන්නේ එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් වෙන උපාය මාර්ග ගණනාවක් අපිට හොයාගන්න වෙනවා මේ බිලියන 500 සම්පූර්ණ කරගන්න. දෙවෙනි එක අපේ ආදායම ගත්තොත් රාජ්‍ය ආදායම 2007 වසරට පසුව 2007 වසරේ තමයි අපිට 16.6ක රාජ්‍ය ආදායමක් තිබුණා. හැබැයි 2025 වසරේ අපි 15.9ක රාජ්‍ය ආදායමක් උපයනවා. ඒ කියන්නේ 2007න් පසුව ලංකාවේ වැඩිම ආදායම් ප්‍රමාණය මේ වසරේ උපයනවා. ඒ ආර්ථික හයිය අපිට අවශ්‍ය මේ අර්බුදයට මුහුණ දෙන්න. තුන්වෙනිව අයවැය හිගය. අයවැය හිගය බලුත් 1977න් පසුව 1977 තමයි අවසානයේදී 4.5ක අයවැය හිගයක් තිබුණේ. 77න් පසුව 4.5ට වඩා වැඩි අයවැය හිගයන් තිබුණේ. සමහර කාලවල 10.8 දක්වා 2014 13 කාලේ ගමන් කරලා තිබුණා. අපිට කියන්න සතුටුයි 1977 තිබුණු අයවැය හිගය දශක ගණනාවකට පසු මේ අවුරුද්දේ 4.5 දක්වා ඇවිල්ලා තියෙනවා. 77න් පස්සේ අඩුම අයවැය හිගි වාර්තා කරලා තිබෙනවා. ඒක වැදගත් දෙයක්. ඒ වගේම අපි දන්නවා අයවැය ඉලක්ක බැලුවොත් මුළු අපේ අයවැය ඉතිහාසයේම ආදායම් ඉලක්ක අභිභවාගීපු අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් වෙලා තිබෙනවා. මුළු ඉතිහාසයේම හැමදාම අයවැය ලේඛනෙන් ආදායම් අපේක්ෂා කරනවා. හැබැයි ආදායම් උපයගන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරා බිලියන 4960ක්. මේ 2025 දෙසැම්බර් 15 වෙනකොට බිලියන 5125යි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනකින් අපේක්ෂා කරන ලද ආදායම ඉක්මව යන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගත්තොත් අපේ ණය සීමාවන් හැමදාමත් අපි දන්න අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාට පසුව හැමදාමත් ණය සීමාවන් වැඩි කරනවා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා ඒ ණය සීමාව වැඩි නොකර තබා ගන්න. මේ 2026 සඳහා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරන්නට කිව්වා බිලියන 3800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරා. නමුත් අපි අයවැය යෝජනා හරහා තව බිලියන 60ක් අඩු කරලා බිලියන 3740ක ණය සීමාවක් තමයි තියෙන්නේ. අපි මේ බිලියන 500 අතරේක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතුව. ඒක වැදගත්. ඒ නිසා දීර්ඝ කාලයකට පසු අයවැය ලේඛනෙන් අපේක්ෂා කරන ණය සීමාව තුල ආරක්ෂා වීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙන එක දීර්ඝ කාලයකට පසුව. ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ
අතිරික්තයක් තිබිලා තියෙන අවස්ථා 6යි 2024 වෙනකම්. 1956න් පස්සේ අවුරුදු 74ක්. ඒ මුළු අවුරුදු 74ෙම ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් තිබිලා තියෙන්නේ අවස්ථා 6යි. ඒ අවස්ථා 6ම 100ට වඩා අඩුයි. මතකද බලන්න. 0.6යි 0.5යි 0.4යි 100ට වඩා අඩුයි. හැබැයි මුළු ඉතිහාසෙම පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 3.8ක් වාර්තා කරන මේ අවුරුද්දේ. ඒ කියන්නේ මොකද්ද මේ? සියලු අපේ විදේශ ප්‍රේෂණ ලංකාවේ තියෙන වැඩිම විදේශ ප්‍රේෂණ මේ අවුරුද්දේ ලැබෙනවා. අපි සංචාරක ඉපීම් 2018 තමයි බිලියන 3.8ක වගේ සංචාරකයන් අපි ඒක අභිභවය කියලා අපේක්ෂා කරනවා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 18කට ආසන්නව අපි භාණ්ඩා සේවා අපනයන ආදායම උපයා ගන්න හැකි වෙයි කියලා. ඒ සියලු වාර්තාය. මම කියන්නේ නැහැ හැබැයි මේ දත්තවලින් මේ විදිහට අපි ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පෙන්눔 කරලා තිබෙනවා. ඉතාමත් ශක්තිමත් මූල්‍ය කළමනාකරණයක් සහ ඉතාමත් ඉලක්ක සාගත වැඩ කිරීමේ ප්‍රතිඵල හැටියට. නමුත් අපේ ආර්ථිකයේ තිබුණේ අර විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන සමත් ආර්ථිකයක් නෙවෙයි අපිට තිබුණේ. අපේ ආර්ථිකය කුඩා හෝ වැරදි තීන්දුවක් බරපතල ගණේ විනාශයන් ඇති කරන ආර්ථික තත්ත්වයක් අපිට පොඩි වැරදි වරදා ගන්න තීන්දුවක් විශාල හානිකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. සාමාන්‍ය ලොකු වැරදීම් හානිකර ප්‍රතිඵල දෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ ආර්ථිකය තිබුණේ අපි ඇති කරන ලබන කුඩා වැරදීමක් මාරාන්තික ප්‍රතිඵල ගෙන ආර්ථිකයක් අපිට තිබුණා. ඒ නිසා අපි මේ අපේ ගත වුණු මාස 14ක් 15කට ආසන කාලය ඇතුළත අපි ඉතාමත් සංයමයෙන් වරදගන්නේ නැතුව ඉතාමත් සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් මෙදියත් වෙමින් අපි ආර්ථික ස්ථායීභාවයකට ගෙනත් තියෙනවා. මම හිතන්නේ කවුරුත් පිළිගන්නවා. කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි එවැනි ආර්ථික ස්ථායීභාවයක් ඇතුළේදී තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. මේක ප්‍රහාරයක් ආර්ථිකයටත් අපේ ජන ජීවිතයටත් අපේ පරිසර පද්ධතියටත් මේක ප්‍රහාරයක්. ඒතර අපි පූර්ව වශයෙන් අපි හිටියේ නැත්තම් මෙවැනි ආර්ථික වශයෙන් ශක්තිමත් සහ ස්ථාවර තැනක අපිට මේකට මුහුණ දෙන්න බෑ. අපිට මුහුණ දීම සඳහා ධෛර්යය විශ්වාසය නිර්මාණය කරන්නේ අපි සතුව මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙන ආර්ථික ස්ථාවරභාවයේ ස්වභාවය. ඒක වැදගත්. නමුත් අපි දන්නවා මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබුණු බව අපි දන්නවා. අපි ක්‍රමානුකූලව බිඳ වැටුණු රටක් පියවරෙන් පියවර ස්ථායීභාවය සඳහා ගොඩනගමින් තිබුණු වෙලාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනත් දීලා තියෙන්නේ. ඒ නිසා දැන් තවත් අපි මේ ආර්ථිකයට මේ ඇති වී තිබෙන කම්පනය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඉතාම සියුම් මැදිහත් වීම අපි මේ ආර්ථික කළමනාකරණය කරගත යුතුයි. වා FM News First